කොහමද මම නදී ලස්සනම ලස්සන සුරංගනා ලෝකයක් හදන්න එන්නකෝ මගෙත් එක්ක. මැක්‍රම් වලින් සුරංගනා ලෝකයක් හදන්නේ කොහොමද කියලාද ඔයා කල්පනා කරන්නේ? වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඇත්තට මේක සුරංගනා ලෝකයක් කියලා ඔයාලට හිතේ. මම මේ කරන්නේ නම් ඒ සුරංගනා ලෝකෙට ඕනි කරන කුෂන් එක මහන එක. ඔයාලා සමහර විට දැනටමත් දන්නව ඇති මම මේ මොකක් ගැනද කතා කරන්නේ, මොකක්ද මම මේ කරන්නේ කියන එක. මේ තියෙන ඩිසයින් එක මම හදන්නේ ලස්සනම ලස්සන තොටිල්ලක් වෙනුවෙන්. කස්ටමර්ගේ රික්වෙස්ට් එක උනේ මේක ඔෆ් වයිට් කලර් එකෙන් එන්න ඕනේ. කුෂන් එකත් ඒ කලර් එකෙන් දාන්න. ගොඩක් දේවල් දාන්න එපා. මොකද ඒකේ බබෙක් තියෙන නිසා බබාගේ මොන හරි සතෙක් හරි හිටියත් පේන්නේ නැති නිසා අපි ලයිට් කලර් එකකින් මේ දේවල් දාමු කියලා. එයාලගේ තීම් එක උනේ ඒ තීම් එක. ඉතින් ඒ තීම් එකට ගැලපෙන විදිහට මම මේ විදිහට කුෂන් එක මහගත්තා. මුලින්ම මම කුෂන් එක මහපු නිසා පොඩි අකරතැබ්බයකටත් මුණ දෙන්න සිද්ධ වුණා. මේ තියෙන්නේ මේක ස්ටෑන්ඩ් එක. වෙනස් වැඩ කරන්න මම ඇත්තටම හරිම කැමතියි. ඉතින් ඒ වගේ වෙනස් ඩිසයින් එකක් මේක. මේකට එනවා මෙටල් ෆ්‍රේම් එකක්. මේක ගලවන්න හයි කරන්න පුළුවන් විදිහට ගන්න මෙටල් ෆ්‍රේම් එකක්. මේ මෙටල් ෆ්‍රේම් එක එයාට ඕනි උනේ ඇත්තටම හිමේ ගෙනියන්න පුළුවන් විදිහට හදාගන්න. ඉතින් ලොකු පරිශ්‍රමයක් දරලා බොහොම අමාරුවෙන් මම මේ ෆ්‍රේම් එක හදාගත්තේ. හදාගෙන ඔයාලට මේ පේන්නේ මම තොටිල්ල ගොතා ගන්න විදිහ. තොටිල්ල ෆ්‍රේම් එකත් වෙන මං හරි ගස්ස ගත්තා. මේ විදිහට නූල් ටික දාගෙන ඊට පස්සේ ගොතා ගත්තා. හරිම සිම්පල් යුනික් ඩිසයින් එකක් මේකට තිබුණේ. මං ඉතින් වුඩ් බීඩ්ස් දාලා මේක හරිම ලස්සනට ගොතලා ඉවර කළා. ඊට පස්සේ මේ තියෙන්නේ යට තියෙන ලෑල්ල මම මේකට හයි කරගන්න විදිහ. ලෑල්ල හයි කරගත්තට පස්සේ තමයි කුෂන් එක එහෙම දාලා අපි කාඩල් එක එල්ලගන්නේ අපේ ෆ්‍රේම් එකේ. ෆ්‍රේම් එක එල්ලගෙනම තමයි ගෙතුවේ. ඒ වුණාට මේකට තව විශේෂ දෙයක් මම එකතු කළා. ඒක කස්ටමර්ගේ රික්වෙස්ට් එක අනුව මම කරපු දෙයක්. මේ තියෙන්නේ ඒක. ලස්සනම ලස්සන නෙට් එකක් එයාට ඕනි වුණා මේ ක්‍රාඩල් එක වටේට දාන්න. හැබැයි එයාට අදහසක් තිබුණේ නැහැ කොහොම එකක්ද දාන්න කියලා. ඉතින් මම මගේ පුංචි මොලේ කල්පනා කරලා මෙන්න මේ විදිහට තොටිල්ලත් බේරෙන්න ලස්සනට නෙට් එකත් වැටෙන්න ඔන්න ඔය විදිහට නෙට් එකත් මහගත්තා. යටට ලස්සන රේන්දයක් අල්ලලා හරිම ලස්සන සුරංගනා ලෝකයක් මම මගේ අත් දෙකෙන් මැව්වා. මට මේක ආයෙ දකිනකොට ආයෙ මේ වීඩියෝස් බලනකොට ෆොටෝස් ටික දකිනකොට පුදුම ආසාවක් දැනෙන්නේ. හරිම ලස්සනට පුදුම ලස්සන ෆිනිෂ් එකක් ආවා. මේක මම දුන්නේ කාටද කියලා දැම්ම කියන්නේ නැහැ. කස්ටමර් මට ෆොටෝස් ටික එව්වට පස්සේ මම ඔයාලට කස්ටමර්ගේ ෆොටෝස් උත් දාන්නම්. ඉතින් මට ඉවසිල්ලක් තිබුණේ නැහැ මේක ඉක්මනින් ඔයාලට පෙන්නනකම්. ඒ නිසා මං හිතුවා හදන වීඩියෝ එක ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. කුෂන් එක ඔන්න ඔය විදිහට දැම්මේ. මම දෙපැත්තට සයිඩ් පිලෝස් දෙකක් දැම්මා. මොකද මට කුෂන් එක ටිකක් පොඩි වැඩි කියලා හිතුණා ක්‍රාඩල් එකත් එක්ක බලපුවාම. ඒ නිසා මම සයිඩ් පිලෝස් දෙකකුත් ඇඩ් කළා. බලන්නකෝ ඒකට නෙට් එකක් ආවට පස්සේ ඒක නිකන් වෙනම ලෝකයක් වගේ පේන්නේ. හරිම ලස්සනයි. මට මේකට තව තව ඩිසයින්ස් දාන්න තිබ්බනම් මට දැන් මේක හදාගෙන යනකොට තව තව දේවල් මතක් වුණා. ඒ දේවලුත් මේකට එකතු කරගන්න තිබ්බනම් හොඳයි කියලායි මට හිතුනේ. මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. බලන්නකෝ ලස්සනයිද කියලා. ඔයාලටත් මේ වගේ ලස්සන ඩිසයින්ස් වෙනස් විදිහේ ඩිසයින්ස් ඔයාලගේ බබාගේ රූම් එකට ඇඩ් කරගන්න පුළුවන් මට කියලා. ඉතින් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා මේක දකින ඕනම සෝෂල් මීඩියා account එකකින් මට DM කරන්න, ඩිරෙක්ට් මැසේජ් එකක් දාන්න. ඔයාලට පුළුවන් මාව contact කරගෙන ඔයාලගේ අයිඩියා එක මට කියලා ඔයාලා ආස විදිහට මේ දේවල් හදාගන්න.